අලුත උපන් බිරිඳුන් කහවීම. එහෙම නැත්තම් ලයිට් අල්ලනවා කියන්නේ මොකක්ද? අපේ අද කතාවෙන් කියන්නේ ගැන. හරි, වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. අලුත උපන් බිරිඳුන්ගේ කහ පැහැ හේතු සහ පිළියම්. අලුත උපන් බිරිඳකු ඉපදී දින කිහිපයක් ඇතුළත සම සහ ඇස් කහ පැහැයට හැරීම නියෝනිටල් ජොනඩිස් ලෙස හැඳින්වේ. මෙය බහුලම දක්නට ලැබෙන තත්ත්වයක් වන අතර බොහෝ විට බරපතල තත්ත්වයක් නොවේ. අලුත උපන් බිරිඳකු කහවන්නේ ඇයි? මෙම කහ පැහැයට හේතු වන්නේ බිලිරුබින් නම් වර්ණකයක් රුධිරයේ අධික ලෙස තැන්පත්වීමයි. බිලිරුබින් යනු කුමක්ද? ශරීරයේ ඇති පැරණි රතු රුධිර සෛල විඳී යන විට ඇතිවන අතුරු බලයක් තමයි බිලිරුබින් කියන්නේ. සාමාන්‍ය අක්මාව මගින් මෙම බිලිරුබින් පෙරීම කර ශරීරයෙන් ඉවත් කරයි. බිරිඳා කහවීමට ප්‍රධාන හේතු. භෞතික විද්‍යාත්මක ජොනඩිස් මේ වඩා සුලභම හේතුව අලුත උපන් බිරිඳෙකුගේ අක්මාව වැඩිහිටියෙකුගේ මෙන් බිලිරුබින් ඉක්මනින් පෙරීමට තවම පරිණත වී නැත. එම නිසා ඉපදී දින 2-4 අතර බිලිරුබින් මට්ටම වැඩි වී කහ පැහැය ඇතිවේ. සති 2ක් පමණ යන විට අක්මාව පරිණත වී තත්ත්වය ඉබේම සාමාන්‍ය වේ. මව්කිරි දීම සම්බන්ධ ජොනඩිස්. සමහර බිරිඳුන් මව්කිරි ප්‍රමාණවත් තරම් නොලැබීම නිසා තනපුරුව හරියට අල්ලා ගැනීමට නොහැකිවීම හෝ කිරි අඩුවෙන් නිපදවීම නිසා විචලනය වී ජොනඩිස් ඇතිවිය හැක. මව්කිරි වල ඇති ඇතැම් සංඝටක නිසා බිරිඳින් බිඳ වැටීමට බලපෑම් ඇති විය හැකි අතර එමගින් කහ පැහැය දීර්ඝ කාලයක් පැවතිය හැක. මෙය බියවිය යුතු තත්ත්වයක්ද? අවස්ථාවල මෙය බියවිය යුතු තත්ත්වයක් නොවේ. එය සාමාන්‍ය දෙයක් ලෙස සලකනු ලබන අතර ප්‍රතිකාර අවශ්‍ය නොවේ. කෙසේ වෙතත් සමහර අවස්ථාවලදී අධික ලෙස බිලිරුබින් මට්ටම වැඩිවීම බරපතල තත්ත්වයක් විය හැකි අතර එය ප්‍රතිකාර නොකළහොත් ස්නායුවලට හානි ඇති කළ හැකිය. වෛද්‍යවරයෙකුගේ හමු විය යුතු අවස්ථා. කහ පැහැය උපතින් පැය 24ක් ඇතුළත ඇතිවීම. කහ පැහැය සතියකින් පසුත් වේගයෙන් වැඩිවීම. දරුවාගේ නිදිමත වීම. කිරි උරාවීමට අපහසු වීම හෝ උදාසීන වීම. අධික උණවැනි රෝග ලක්ෂණ තිබීම. පිළියම් සහ ප්‍රතිකාර. තර මව්කිරි දීම. මෙය බිලිරුබින් මලපහසා මුත්‍රාහාර ශරීරයෙන් ඉවත් කිරීමට වඩා උපකාරී වන ස්වාභාවික පිළියම. දරුවා දිනකට 8-12 වාරයක්වත් කිරි බොනවාදැයි තහවුරු කරගන්න. ආලෝක ප්‍රතිකාරය. බිලිරුබින් මට්ටම අධික නම් බිරිඳා විශේෂ නිල් ආලෝකයක් යටතේ තබා ප්‍රතිකාර කරයි. මෙම ආලෝකය සමහර හා බිලිරුබින් පහසුවෙන් ශරීරයෙන් ඉවත් කළ හැකි ආකාරයකට වෙනස් කරයි. වෙනත් ප්‍රතිකාර. ඉතාම දුර්ලභ අවස්ථාවලදී රුධිරය මාරු කිරීමක් පවා සිදු කිරීමට අවශ්‍ය විය හැකිය. කහ පැහැති ඇඳුම් මැදීම තහනම්ද? දරුවන්ට කහ පැහැති ඇඳුම් මැදීමට එපායයි කියන ප්‍රකාශය මිත්‍යාවක් හෝ සාමාන්‍ය විශ්වාසයක් පමණි. එයට කිසිදු වෛද්‍ය විද්‍යාත්මක පදනමක් නොමැත. එහෙත් ජොනඩිස් තත්ත්වයේදී දරුවාගේ සමයේ ඇති කහ පැහැය හොඳින් නිරීක්ෂණය කිරීම ඉතා වැදගත්ය. සමහර විට දීප්තිමත් කහ පැහැති ඇඳුමක් දරුවාගේ සමයේ සැබෑ කහ පැහැය නිවැරදි තක්සේරු කිරීම වෛද්‍යවරයාට හෝ දෙමාපියන්ට අපහසු විය හැකිය. එබැවින් එය නිරීක්ෂණයට බාධාවක් විය හැකි නිසා ඇතැම් අය කහ පැහැති ඇඳුම් මගහරින ලෙස නිර්දේශ කරයි. ඇත්ත වශයෙන් බිරිඳාගේ ඇඳුම්වල වර්ණයෙන් ජොනඩිස් ඇතිවීම හෝ වැඩිවීම සිදු නොවේ. ඔබගේ බිරිඳාගේ තත්ත්වය පිළිබඳව සැකයක් ඇතනම් වහාම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්ය.